හරි. අපි මුලින් බලමු කොහොමද මේ කරන්න යන්නේ අපි මීඩියා ෆයිල් ඉන්වෙස්ටිගේෂන් එකයි ඊට පස්සේ USB forensics එකයි මීඩියා ෆයිල් එකයි. මේ මීඩියා ෆයිල් එක තියෙනවා මෙටා ඩේටා දැන්. මේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා බලුවොත් ඩීටේල්ස් වලට ගිහිල්ලා බලුවොත් පෙන්නනවා ටිකක්. අපි මෙතන යූස් කරන්නේ මේ exit read කියන tool එක. මේක යූස් කරන්න පුළුවන් image එකක තියෙන metadata බලන්න. මේ අපිට දැන් මෙතන example විදිහට තියෙනවා photos ටිකක් අපි දාලා බලමු පළවෙනි එක මේක. මේක දැම්මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මෙතන පෙන්නනවා ෆෝන් එකේ brand එක. ෆෝන් එකේ brand එක පෙන්නනවා Apple iPhone 4 කියලා ගත්ත date and time. ඊට පස්සේ විස්තර වගේක් තියෙනවා. ඊට පස්සේ අන්තිමට මේ හරි තියෙනවා මේ තියෙන්නේ GPS latitude longitude මේකෙන් අපිට පුළුවන් මේ ෆොටෝ එක ගත්ත ලොකේෂන් එක ට්‍රැක් කරන්න. මේ latitude එකයි longitude එකයි පාවිච්චි කරලා. අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි. මුලින්ම සර්ච් කරන්න ඕනේ. මෙතන තියෙන්නේ degrees minute time. DMS කියන්නේ degrees minute time second degrees minute second කියන එක. දැන් අපි මෙතන ගහන්න ඕනේ DMS to DD කියලා. ඒ කියන්නේ අපි degrees minute second මේ ඩෙසිමල් විදිහට කන්වර්ට් කරගන්න ඕන මුලින්ම මේක මැප් එකේ බලන්න ගන්න. මේක ඩිරෙක්ට් බලන්නත් පුළුවන්. ඒකට මේ එහෙම කරමු. මෙතන ලැටිටියුඩ් එක තියෙනවා 48යි 49යි 38යි 40යි. 48යි 49යි ලොන්ජිටියුඩ් එක තියෙනවා 2යි 16යි 44යි 40යි. දැන් අපි මේක කරන්න කලින් අපි දැන් ඕපන් කරලා බැලුවොත් මේ පේනවා මේක මැක්ඩොනල්ඩ්ස් එක ගහපු පින්තූරයක්. අපි බලමු මේක ලොකේෂන් එකට ට්‍රැක් කරගන්න පුළුවන් ඒ විදිහට. මෙතන කන්වර්ට් කරාට පස්සේ එනවා ඩෙසිමල් ඩිග්‍රීස් ලැටිටියුඩ් එකයි ලොන්ගිටියුඩ් එකයි ඩෙසිමල් වලින්. මේක අපිට දැන් පුළුවන් Google Earth එකේ සර්ච් කරලා බලන්න. මේක ලෝඩ් වෙන ටිකක් වෙලාවයි මම ඒකින්ද මෙතන මේ ටික ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න. ඊට පස්සේ මේ අපි දැන් මම මේ කලින් කරපු නිව් වීඩියෝ එක ප්‍රොජෙක්ට් කරමු. ඊට පස්සේ මෙතන සර්ච් කරන්න ඕනේ ඔයගොල්ලෝගේ මෙතන ආපු ලැටිටියුඩ් එකයි ලොන්ගිටියුඩ් එකයි. මුලින්ම ලැටිටියුඩ් එක ගාලා ස්පේස් එකක් තියලා ලොන්ගිටියුඩ් එක ගහන්න.
Pero බලමු මෙතන අපි හරි අපි දෙන්න මැක්ඩොනල්ඩ්ස් එක. බලමු මෙතන. Let's speak with them about that. McDonald's. 31 USB 416 එකට. ඊළඟට අපිට තියෙන්නේ USB 416 මේකට පාවිච්චි කරන්නේ මේ access data FTP manager කියන tool එක. ඒක open කරගන්න. ඊට පස්සේ ඔයන්න ඕන file add evidence item ඊළඟ මෙතන image file කියන්නේ ඔයාලට image file එකක් හම්බෙවි විභාගෙට මේ විදිහට කොහොමද practical නෑනේ නේද හැමෝටම send වෙන එක. ඒ වුණොත් image file එකක් හම්බ වෙයි. එතකොට තෝරන්න image file ගියා next ගියා image file එකේ path එක මම මේක save කරලා තින්නේ USB 416 case study කියන එක. මේ තමයි file එක මේ 01 extension එක තියෙන්නේ. ඒකට ගියා finish දුන්නා. බස් ඔයගොල්ලන්ට මෙතන පෙන්නයි ෆයිල් එකේ image file එක. මේක අපිට බලන්න පුළුවන් මේකේ තියෙන අර Russian tea room case study ඒ තියෙන්නේ Russian tea room case එක මේ case study එක මේක නම් සර්වර් යූස් කරලා තියෙන Autopsy කියන tool එක. මේ අපිට Autopsy හම්බෙන්නේ නැති වුණා ඉබලට. ඒකට ඉතින් මේ වගේ scene එකක් આવත් FTP image එකෙන් තමයි කරන්න වෙන්නේ. එතකොට අපිට මෙතන බලන්න පුළුවන් මේ කතරේ තියෙන්නේ මේ deleted item වල තමයි කතරේ තියෙන්නේ. ඊට පස්සේ මේක තියෙන්නේ රෙසිපි එකක් හොරගම් කරපු සීන් එකක්. මේ deleted files වල තමයි කතරේ දාලා තියෙන්නේ අනිත් ඒවා තියෙනවා. Advertisers leverage. හරි ඔච්චර තමයි තියෙන්නේ USB 416 වලටයි media file investigation වලටයි